පහසුවෙන් කොහොමද ඊශ්‍රායෙල් රජයේ මාර්ගයෙන් ණයක් ගන්නෙ? ඉතින් මේක මගෙන් කීප දෙනෙක් අහලා තිබුණා. ඉතින් මේකේ process එක මං හිතා කෙටියෙන් කිව්වොත් එහෙම මුලින්ම අපි බත්තර මුල්ලේ ඔෆිස් එකේ උඩ ඊශ්‍රායෙල් කොටස තියෙන්නේ. ඉතින් ඒකට අපි රික්වෙස්ට් ලෙටර් එකක් දෙන්න ඕන අපිට මෙන්න මේ වගේ ණය මුදලක් අවශ්‍ය වෙනවා කියලා. ලක්ෂ 10ක ණය මුදලක් තමයි දෙන්නේ. ඉතින් ඊට පස්සේ එයාලා අපිට කොටේෂන් එකක් වගේ හදලා දෙනවා බැංක් එකට දෙන්න කියලා. ඉතින් කොටේෂන් එක හම්බුනාට පස්සේ එතනම පහළ තියෙනවා BOC බ්‍රාන්ච් එක. ඉස්සර නම් අපි ගියේ බොරැල්ලට දැන් පහළ තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා අවශ්‍ය ලියකියවිලි ටික දීලා එතන අපි අත්සන් කරන සාක්ෂිකාරයත් එක්කගෙන ගියාම අපිට ඉතා පහසුවෙන් දවසක් දෙකක් ඇතුළත ලෝන් එක පාස් වෙනවා. ඒක අමාරු නැහැ. ඉතින් ඒකට සාක්ෂි විදියට අත්සන් කරන්න ඕන ඇග්‍රීමන්ට් එක ආපු තව කෙනෙක් සහ පවුලේ කෙනෙක්. ඒ කාලේ මම ඉන්න කාලේ දැන් නීති වෙනස් වෙලාද දන්නේ නැහැ. මං හිතන්නේ වෙනස් වෙලා කියලා. ඉතින් ඊට පස්සේ බොහොම පහසුවෙන් අපිට ණය මුදල අප්‍රූව් කරගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න මේක ඇග්‍රීමන්ට් ආපු අයට විතරයි. අනිත් අයට නෙමෙයි. මං ආයෙමත් කියනවා මේ ණය මුදල අප්‍රූව් වෙන්නේ අපිට ණය මුදල ගන්න පුළුවන් වෙන්නේ ඊශ්‍රායෙල් එන්න ඇග්‍රීමන්ට් එක ආපු අයට විතරයි. ඉතින් ඉතා පහසුවෙන් ලක්ෂ 10ක ණය මුදල වලට ගන්න පුළුවන් ඒ විදිහට.